මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලවේවරයෙකු තෝරා ගැනීම සඳහා වන නිලවරණය 7 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද පස්වරු 2ට පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. මෙවර නිලවරණිය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රීනාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවන නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන AWS බණ්ඩාරනායක යන අය ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙණ්ඩිවල බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතර මහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන විශ්‍රාමික හමුදා කර්නල් නන්දමඩුගල්ලේ යන අයද මේ සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.